බබාගේ පසුපස පණුවන් ඒම. එසේත් නැතහොත් පණු රෝග පිළිබඳව ඔබ දැනුවත්ද? ලදරුවෙකුට පණුවන් ඇති බවට ඔබ සැක කරන්නේ නම් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වැනි සෞඛ්‍ය වෘත්තිකයෙකුගෙන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත් වේ. රෝගය නිවැරදිව හඳුනා ගැනීමට සහ සුදුසු ප්‍රතිකාර කිරීම නිර්දේශ කිරීමට ඔවුන්ට හැකිවනු ඇත. මේ අතරතුර ඔබට ගත හැකි පොදු පියවර කිහිපයක් පිළිබඳව මමි පේජස් අපි ඔබට මෙසේ කියා දෙන්නම්. වෛද්‍යවරයෙකුගෙන් විමසන්න. දරුවා පරීක්ෂා කර නිවැරදි රෝග විනිශ්චය කළ හැකි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හෝ සෞඛ්‍ය සේවා සැපයම්කරුවෙකු සමග හමුවීමක් උපලේඛනගත කරන්න. ඔවුන් පරීක්ෂා කිරීම සඳහා මල සාම්පලයක් ඉල්ලා සිටිය හැක. දෙවනුව සනීපාරක්ෂාව පවත්වා ගැනීම. නිතිපතා දරුවාගේ අත්සේදීම සහ බලපෑමට ලක් වූ ප්‍රදේශය පිරිසිදු කිරීම මගින් නිසි සනීපාරක්ෂක පිළිවෙත් සහතික කිරීම. දරුවාගේ පතුල මෘදු ලෙස පිරිසිදු කිරීම සඳහා මෘදු සුවඳින් තොර සබන් සහ උණුසුම් ජලය භාවිතා කරන්න. දෙවනුව සීරීමෙන් වළකින්න. ආසාදනය තවදුරටත් පැතිර යා හැකි බැවින් බලපෑමට ලක් වූ ප්‍රදේශය දරුවා සීරීමට ලක් කිරීම වැළැක්වීම වැදගත් වේ. සමට හානි කිරීමේ අවදානම අවම කිරීම සඳහා දරුවාගේ නියපොතු කෙටි කර තබා ගන්න. නිතර නිතර ඩයපර් වෙනස් කරන්න. දරුවාගේ ඩයපර් නිතිපතා වෙනස් කිරීම සහ දූෂණය වීම වැළැක්වීම සඳහා ඒවා නිසි ලෙස බැහැර කරන්න. මුළු පවුලටම ප්‍රතිකාර කරන්න. පවුලේ එක් සමාජිකයෙකුට පණුවන් සිටී නම් සමහර පණුවන් සමීප සම්බන්ධතා අතර පහසුවෙන් පැතිර යා හැකි බැවින් පවුලේ අනෙකුත් සමාජිකයින්ටද පරීක්ෂා කර ප්‍රතිකාර කිරීම සුදුසුය. මතක තබා ගන්න. මෙම පියවරයන් සාමාන්‍ය නිර්දේශයන් වන අතර නිශ්චිත තත්වයට ගැලපෙන නිවැරදි රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සැලැස්ම සඳහා සෞඛ්‍යාරක්ෂක වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම ඉතාමත් වැදගත් වේ.